සභාපතිතුමා ඔබතුමන්ලා එතුමා ඉල්ලාස්වීම දැනට ගෙනාවේ. දෙවෙනි කාරණේ මේ ඉරාන් නිකුණත් මැතිතුමාට මේ වෙනකොටත් ආගම මුල් කරගෙන මඩ ප්‍රචාර දියත් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස. ඒ කියන්නේ ක්‍රිකට් හැදෙන්න ඕනේ නැහැ කියන කට්ටියනේ. ක්‍රිකට් හදන්න ඕන නම් ආගමද ජාතියද ප්‍රදේශයේද මොන තරාතිරමද වෘත්තියද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් දක්ෂතාවයේ හැකියාව තිබෙනවා නම් එයාට අවස්ථාව දෙන්නට ඕන. මේක දේශපාලනයක් නෑ. ඊළඟට ඉතින් ශම්මිසිල්ලා මැතිතුමා එතුමා ඊටාම සුහදශීලීව ඒ තනතුර අතහැරියා. ඉල්ලාස් වුණා. ඉතින් ඒක මම හිතනවා දීප හොඳ ආදර්ශයක්. ඒ වගේම තමයි ඉරාන් නිකුණත් මැතිතුමා මේක බාරගත්තා. අනිත් අය බාරගත්තා. ඉතින් අපි ඒ අයට වැඩ කරන්න ඉඩ දීලෙමු. දැන් ඒවා උඩට ගන්න එක තීරුවක් නෑ. බලපෑමක් ඇති කරලා එතුමාව අයින් කරාද? මොකද දුම්මල ගාලවත් එතුමාව එලවන්න බෑ කියලා තමයි සමාජ මතය තිබුණේ. මේක බොහොම සම්නමයෙන් එතුමා ඉවත් වීම යෑම සමාජයේ කුතුහලයක්. ඒකයි. එතුමා ඉල්ලාස් වුණා.